අයිබෝවන් ජොබ්සෝන් LK වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔබත් අදම උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා පොලි රහිත ණය මුදලක් ලබා ගන්න. පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයෙහි 10වන බඳවා ගැනීම සඳහා ආයදුම්පත් බාර ගැනීම. ආයදුම්පත් බාර ගැනීමේ අවසාන දිනය 2025 දෙසැම්බර් 15 දක්වා දීර්ඝ කර ඇත. ශ්‍රී ලංකාව තුල අපොස උසස් පෙළ අධ්‍යාපනීය සාර්ථකව නිම කරන ලද ශිෂ්‍ය පරපුර උදෙසා උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමේ පරමාර්ථය පෙරදැරිව උපාධි ප්‍රදානය සඳහා අනුමත කරන ලද උපාධි ප්‍රදානය කිරීමේ ආයතන සම්බන්ධ කර ගනිමින් පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය 2017 වර්ෂයේ සිට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. මේ යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද ඉහළ වෙළඳපොළ ඉල්ලුමක් හා වෘත්තීය වටිනාකමක් සහිත උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා රජය මගින් රුපියල් ලක්ෂ 15ක උපරිමයකට යටත්ව පොලි රහිත ණය මුදලක් ලබා දීවට කටයුතු කරනු ලැබේ. තවද සිසුන්ගේ අමතර වියදම් සඳහා ඔවුන්ගේ කැමැත්ත මත රුපියල් ලක්ෂ 3ක උපරිමයකට යටත්ව පොලි රහිත ණය මුදලක්ද ලබා දෙයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත ඩිස්ක්‍රිප්ෂන් එකෙහි සඳහන් ලින්ක් එක ඔස්සේ ඔබට ශිෂ්‍ය අත්පොත පරිශීලනය කිරීමෙන් ලබාගත හැකිය. ඇතුළත් වීම සඳහා අවම සුදුසුකම්. අපෝස උසස් පෙළ විභාගයට අනුමත විෂයන් 3ක් සඳහා අවම වශයෙන් තෙවරකට නොවේදි වාර ගණනකදී එකවර සාමාන්‍ය සාමාර්ථ ලබා සිටීම සහ අපෝස උසස් පෙළ විභාගයේදී සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා උපරිම වාර 3ක් යන කොන්දේසියට යටත්ව අවම වශයෙන් ලකුණු 3ක් ලබා තිබීම සහ අපෝස උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි විෂයට සාමාන්‍ය සාමාර්ථයක් හෝ අපෝස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබීම සහ අයදුම්කරුගේ වයස 2025 නොවැම්බර් 30 දිනට වයස අවුරුදු 25ක් හෝ ඊට අඩු විය යුතුය. අපොස උසස් පෙළ භෞතික විද්‍යා විෂය ධාරාවෙන් හෝ ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා නොමැති හෝ අපොස උසස් පෙළ විභාගයේදී තොරතුරු හා sannivedana තාක්ෂණය ICT විෂය සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබා නොමැති අපේක්ෂකයින් අදාළ විෂය ධාරාවෙන් නිපුණතාවය ලබා ගැනීම සඳහා ඈඳුණු පාඨමාලා හැදෑරිය යුතු වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශිෂ්‍ය අත්පොතෙහි පිටු අංක 6 1.3 යටතේ දක්වා ඇත. අනුමත උපාධි ප්‍රදානය කිරීමේ ආයතන ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් of ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ගැරන්ටි ලිමිටඩ් National School of Business Management Sinek Campus Private Limited Sri Lanka Institute of Buddhist Academy Institute of Chartered Accountants of Sri Lanka Horizon College of Business and Technology Private Limited KIU Campus Private Limited SLT Campus Private Limited Sajis Campus Private Limited eSoft Metro Campus Private Limited Aquinas College of Higher Studies Institute of Chemistry Ceylon International College of Business and Technology Benedict Catholic Institute of Higher Education Private Limited Nagananda International Institute for Buddhist Studies Business Management School Lyceum Campus Private Limited Gateway College Private Limited පොලි රහිත ශිෂ්‍ය ණය වැඩසටහන සඳහා ඇතුළත් වන උපාධි පිරිනමන ආයතනවල තෝරාගත් උපාධි පාඨමාලා පමණක් හැදෑරීමට අවස්ථාව ලබා දෙනු ලැබේ. උපරිම ණය මුදල පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ යටතේ වසර 4ක උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා ලබා දෙන උපරිම ණය මුදල විෂය ධාරාව අනුව වෙනස් වේ. මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාව විෂය ධාරාව සඳහා උපරිම ණය මුදල රුපියල් ලක්ෂ 8කි. කළමනාකරණය හා වාණිජ්‍ය විෂය ධාරාව සඳහා උපරිම ණය මුදල රුපියල් ලක්ෂ 9කි. රසායනික විද්‍යාව, ජීව විද්‍යාව, ජීව වෛද්‍ය විද්‍යාව යන විෂය ධාරාවන් සඳහා උපරිම ණය මුදල රුපියල් ලක්ෂ 12කි. භෞතික විද්‍යාව විෂය ධාරාව සඳහා උපරිම ණය මුදල රුපියල් ලක්ෂ 10කි. ඉංජිනේරු විෂය ධාරාව සඳහා උපරිම ණය මුදල රුපියල් ලක්ෂ 15කි. ජෛව තාක්ෂණයේ විෂය ධාරාව සඳහා උපරිම ණය මුදල රුපියල් ලක්ෂ 10කි. ඉංජිනේරු තාක්ෂණයේ විෂය ධාරාව සඳහා උපරිම ණය මුදල රුපියල් ලක්ෂ 10කි.
පරිගණකවේදී විෂය ධාරාව සඳහා උපරිම ණය මුදල රුපියල් ලක්ෂ 8කි. විද්‍යාවේදී විෂය ධාරාව සඳහා උපරිම ණය මුදල රුපියල් ලක්ෂ 10කි. පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ වසර 3ක උපාධි පාඨමාලාවක් හැඳෑරීම සඳහා ලබා දෙන උපරිම ණය මුදල. මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විෂය ධාරාව සඳහා උපරිම ණය මුදල රුපියල් ලක්ෂ 6කි. කළමනාකරණය හා වාණිජ්‍ය විෂය ධාරාව සඳහා උපරිම ණය මුදල රුපියල් ලක්ෂ 6කි. ඉංජිනේරු හා තාක්ෂණීය විෂය ධාරාව සඳහා උපරිම ණය මුදල රුපියල් ලක්ෂ 8කි. පරිගණකවේදී විෂය ධාරාව සඳහා උපරිම ණය මුදල රුපියල් ලක්ෂ 6කි. විද්‍යාවේදී විෂය ධාරාව සඳහා උපරිම ණය මුදල රුපියල් ලක්ෂ 8කි. විනත් විස්තර ණය මුදල ලබා ගැනීම හා ආපසු ගෙවීම පිළිබඳ වැඩිදුර තොරතුරු ශිෂ්‍ය අත්පොතෙහි පිටු අංක 11හි 1.7 යටතේ දක්වා ඇත. පොලී රහිත ශිෂ්‍ය යන ණය යෝජනා ක්‍රමයේ යටතේ ඒ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන විසින් පිරිනමනු ලබන උපාධි පාඨමාලාවන් පාඨමාලා කාල සීමාව පාඨමාලා ගාස්තු හා පාඨමාලාව හැදෑරීම සඳහා සපුරාලිය යුතු අවම සුදුසුකම් පිළිබඳ වැඩිදුර තොරතුරු ශිෂ්‍ය අත්පොතෙහි පිටු අංක 15හි 2.3 යටතේ දක්වා ඇත. පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා අයදුම් කිරීම හා ලියාපදිංචි වීම අන්තර්ජාලය හරහා සිදු කිරීම අනිවාර්ය වේ. ඒ සඳහා පහත වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකෙහි සඳහන් කර ඇති ලින්ක් එක ඔස්සේ අදාළ වෙබ් අඩවියට පිවිසිය හැක. අන්තර්ජාලය හරහා අයදුම් කිරීමට නොහැටි හෝ පහසුකම් නොමැති අයදුම්කරුවන් සඳහා පහත සඳහන් වල මධ්‍යස්ථානවලදී අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත යොමු කිරීමට පහසුකම් සලසා ඇත. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශීය පරිශ්‍රයන්හි පිහිටා ඇති ජාතික අන්තර්ජාල දුරස්ථ අධ්‍යාපන පද්ධති පිවිසුම් මධ්‍යස්ථාන. අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ පිහිටුවා ඇති පළාත්බද සහ කලාපීය තොරතුරු හා sannivedana තාක්ෂණ මධ්‍යස්ථාන. තොරතුරු හා sannivedana තාක්ෂණ නියෝජිත ආයතන යටතේ පිහිටුවා ඇති නැනසල මධ්‍යස්ථාන. මෙම මධ්‍යස්ථානවලදී ඔබට අයදුම් කිරීමේ පහසුකම් සලසා ඇත. දැන් අපි බලමු අයදුම් කිරීම හා ලියාපදිංචි වීම සිදු කරන්නේ කෙසේද කියා. පළමුව වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකෙහි සඳහන් කර ඇති ලින්ක් එක ඔස්සේ අදාළ වෙබ් අඩවියට පිවිසිය හැක. එවිට ඔබට මෙවැනි පිටුවක් දිස්වනු ඇත. එහි රෙජිස්ටර් මත ක්ලික් කිරීම මගින් පළමුව ලියාපදිංචිය සිදු කළ යුතුය. මේ සඳහා අයදුම්කරුගේ අපෝස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි වර්ෂය, විභාගාංකය, ජාතික හැඳුනුම්පත් අංකය, ජංගම දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුළත් කළ යුතුය. මෙම කන්ෆර්ම් ඊමේල් යන කොටුවේ ඉහත සඳහන් කළ විද්‍යුත් තැපැල් ලිපිනය නැවත වරක් ඇතුළත් කරන්න. මෙහිදී ඔබගේ මුරපදය ඔබ විසින් ඇතුළත් කර ඇති විද්‍යුත් තැපැල් ගිණුමට ලැබෙනු ඇත. මේ ආකාරයට ඔබට එම මුරපදය ඇතුළත් කර ලියාපදිංචි වීම සිදු කළ හැකි වේ. මෙහිදී දැක්වෙන්නේ මුරපදය වෙනස් කිරීම සිදු කළ යුතු ආකාරයයි. ඔබ විසින් නිවැරදිව මුරපදය ඇතුළත් කළ පසු මේ ආකාරයට මුල් පිටුව දිස්වනු ඇත. අයදුම්පත පිරවීමට පෙර මෙහි තිබෙන ශිෂ්‍යයාත්පත කියවන ලෙස දැනුවත් කර ඇත. පළමු පිටුවේ ඔබගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීමට ඇත. දෙවනු පිටුවේ ඔබගේ පදිංචිය පිළිබඳ සහ දෙමාපිය හෝ භාරකරු පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීමට ඇත. තුන්වන පිටුවේ ඔබගේ උසස් පෙළ ප්‍රතිඵල ස්වයංක්‍රීයව ඇතුළත්ව ඇත. ඔබ විසින් පාසල් අයදුම් කරුවෙක්ද නැත්නම් පෞද්ගලික අයදුම් කරුවෙක්ද යන්න ඇතුළත් කළ යුතු වේ. ඔබ පාසල් අයදුම් කරුවෙක් නම් පාසලේ තොරතුරු මෙහි ඇතුළත් කරන්න. හතරවන පිටුවේ ඔබගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඇතුළත් කළ යුතුය. ඔබ පෙර වර්ෂයේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටියේ නම් ඒ පිළිබඳ තොරතුරු මෙහි ඇතුළත් කරන්න. මෙම කොටසේදී උසස් පෙළ විභාගයේ සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා ඔබ ලබාගෙන ඇති හොඳම ප්‍රතිඵලය අදාළ වර්ෂය සමග මෙහි ඇතුළත් කරන්න. පස්වන පිටුවේ උපාධි පිරිනමන ආයතන සඳහා කැමැති තේරීම් සංඛ්‍යාවක් ඇතුළත් කළ හැකි වේ.
අවසානයේදී ඔබ නියම සහ කොන්දේසි වලට එකඟ වීම සඳහා මෙම කොටුව ක්ලික් කරන්න. එවිට ඔබ මෙතෙක් ඉදිරිපත් කරන ලද තොරතුරු නිවැරදිදයි හොඳින් පරීක්ෂා කිරීමට මෙම අවස්ථාව ලබා දී ඇත. තවදුරටත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ෆයිනලයිස් බටන් එක මත ක්ලික් කර තහවුරු කරන්න. ඔබගේ විද්‍යුත් ලිපිණයට තහවුරු කරනු ලබන පණිවිඩයක් සමග PDF පිටපතක් ලැබී ඇද්දැයි පරීක්ෂා කරන්න. එසේ නොලැබී ඇතනම් නැවත වතාවක් ඔබගේ අයදුම් පත්‍රයට පිවිස පරීක්ෂා කර බැලිය යුතුය. අයදුම් පත්‍රය මුද්‍රණය කිරීම. මිහි දැක්වෙන ආකාරයට print බටන් එක ක්ලික් කර අයදුම් පත මුද්‍රණය කරගත හැකිය. මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. තවත් අයට දැනගන්න මේ විස්තර share කරන්න. රැඳී සිටියාට ස්තුතියි.